Hi guys, අද අපි යන්නේ කොතලාගල. ඉතින් කොතලාගල යන්න අපි යන්න ඕන වලපනේට. ඉතින් අපි දැන් ඉන්නේ වලපනේට යන ගමන් නුවර හරහා තමයි අපි වලපනේට ආවේ. ලස්සන view එකක් තියෙනවා. ඉතින් පෙන්වන්න එතුණා. ලස්සන view එකක් තියෙනවා. ඒත්ින් පේන්නේ රන්දනිකල ජලාශය. ඉතින් අපි කෑම කණ්ඩ කඩේක නතර කරා. ඉතින් ඒ වෙලේ තමයි අපි view එක දැක්කේ. ලස්සන ඉතින් view එකක් තමයි තියෙන්නේ. ඔයාලත් එනවා නම් මේ අනිවාර්යෙන් මේ කඩේට ඇවිල්ලා view එක බලාගෙන කෑම කන්න පුළුවන්. ඉතින් ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. යගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ නකල්ස් රේන්ජ් එක වෙනවා. මෙන්න මෙතන මේ බුදු වතුර ගාවෙන් තමයි අපි යන්න ඕනේ. මේ පාරේ කෙලින්ම අපි යන්න ඕන දැන්. කිලෝමීටර් 2-3ක් විතර. හරියට. අපි දැන් ඇවිල්ලා බයික් දාලා ඉස්සරහට යන ගමන් මේ වගේ වතුර පාරක් තියෙනවා. ඒක පාස් කරන් තමයි අපි බයික් දාන ගෙදරට යන්න ඕනේ. ඒ දාලා මෙන්න මෙතන උඩින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන වතුර පාර එතනින් තමයි උඩට යන්න තියෙන්නේ මෙතනින්. බයික් එක දාන්න තියෙන්නේ මෙතෙන් චුට්ටක් ඉස්සරහට ගිහලා ඉස්සරහ ගියක් තියෙනවා. ඒ ගෙදරින් තමයි බයික් එක දාන්න තියෙන්නේ. අපි දැන් මේ පාරේ මෙහෙම ඇවිල්ලා ඔය දෙන්නෙක් යනවට පේනවා. මෙතනින් ඔහම ඇවිල්ලා මෙතනින් ඔහම මේ අඩිපාර දිගේ තමයි අපිට උඩට යන්න තියෙන්නේ. දැන් පාර අවුලක් නැහැ. හොඳට තියෙනවා. ගල් දාර වගේ. මේ ගේ ගාවෙන් අයින් තමයි එන්න තියෙන්නේ එතන. ඉතින් කියන්න ඕන වතුර නැහැ. ඔයාලා යනවනේ අනිවාර්යෙන් උඩට යද්දි කැම්ප් කරන්න යනවා නම් වතුර අරන් යන්න ඕන. මොකද උඩ වතුර ගන්න තැනක් නැහැ. මේ දවස්වල නම් පායනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් යනවා නම් පායන කාලයක්ම බලලා එන්න. මොකද වැස්ස කාලට කූඩැල්ලොයි දෙස්සනත් වැඩි මේකේ. මේ අන්නම තමයි තියෙන්නේ. අපි ඉස්සරහට යමු. තියෙන අඩිපාර දිගේ අපි උඩ නගින්න පටන් ගත්ත තැන ඉඳලා මීටර් 50ක් 100ක් විතර අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් පාරක් පේන්නේ නැහැ. ඉතින් අපි උඩට යනවා. තාම පාරක් දැන් පේන්නේ නැහැ. මේ ෆයිනස් ගස් වල කොලින්ද මේ තියෙන පාර වැහිලා තියෙන්නේ. ඔහොම තමයි තියෙන්නේ. පාරක් නැහැ. පාර ලෙෆ්ට්. හරිම සීතලයි ලස්සනයි. විතර චුට්ටක් උඩට ගිහලා බලමු. අපි මේ වගේ මේ ලොකු ෆයිනස් ගස් පෙරලිච්ච හරියකට දැන් ආවා. අපේ නැති වටේම ෆයිනස් ගස් පෙරලා තියෙන්නේ. ඉතින් අපි මේක පහු කරගෙන ඔහොම ඉස්සරහට මේ පැත්තට තමයි යන්නේ. හිතනවා පාර වැරදිලා නැති වෙති කියලා. අපි ගිහිල්ලා බලමු ෂේප් එකේ. අපි එද්දී අද හයික් එක ටිකක් රෑ වුණා. හැන්දෑ වුණා කියන්නේ. එද්දී
අපි හයික් එක පටන් ගත්තේ 4 මාරට විතර. ගස් ටික පාස් කරගෙන අපි මේ පැත්තෙන් ඉස්සරහට ගිහලා බලමු. පාරක් අපිට හම්බුණා මේ හැරේ. ඒ ඇවිල්ලා මේ මෙතන වීඩියෝ වල ගොඩක් මම දැකලා තියෙනවා. මෙතන මේ ගස් ටික ලස්සනට හැදිලා තියෙනවා. මෙතන දෙපැත්තේ පාරක් වගේ ලික. මෙතනින් ඔහම තමයි මේ උඩට යන්න තියෙන්නේ ඔහම. හරි ලස්සනයි ඉතින්. උලම් පාරත් එක්ක මාරු කූල්. සුපිරියක් තමයි ඉතින්. ඔව් මේ සෑහෙන කාලෙකින්නේ ආවේ හයික් එක. අපි දැන් කන්ද මුදුනට ලං කරලා තියෙන්නේ. ඉතින් මේ අපි යන අඩිපාර තමයි පේන්නේ. වලට පේන්නේ නැති විතරේ මේ. ඉතින් අඩිපාර තමයි තියෙන්නේ. ලස්සන view එකක් තියෙන ඉස්සරහා. ඉතින් මේ අයිනෙන් යද්දි පරිස්සමින් යන්න ඕන. මොකද බැරිලා හරි මෙහායෙන් ලෙස්සුවොත් වගේ වැටෙන්නේ බිමට. ඒකින්ද යද්දි මේ කිට්ටුවට යන්න එපා. view එක බලන්න මේ බැරිලා ලෙස්සුවොත් හරි රෝල් වෙන්නේ කෙලින්ම ප්‍රපාතයට. ඉතින් කිට්ටුවට යන්න නැති එක හොඳයි. මෙහෙම තමයි පාර තියෙන්නේ. ලස්සන මල්, සුදු පාට මල්, අත්තක් මැදින් යනවා වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ. මැද්දෙන් තමයි පාර තියෙන්නේ. පේර එහෙම තියෙනවා ගොඩක්. පේර ගස් නේ. ගෙඩි තමයි නැත්තේ. පේර ගෙඩි නෑනේ. පේර තියෙනවා. පේර ගෙඩි තමයි නැත්තේ. ඉතින් මේ එක view point එක. මේ පැත්තෙන් වලාකුළු ලස්සනට වැහෙනවා. වලට පේන්නේ නැති මේ පැත්තේ රන්දේනීගල ජලාශයේ ඔහොම වලබනේ ටවුන් එක තියෙන මේ පැත්තේ. එම් කන්සෙප්ට් එක. මේ පැත්තෙන් ඉර බහිනෝ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ පැත්තේ වලාකුළු තට්ටුවක් තියෙන සම්පූර්ණව වැහිලා. අපිට මේ මෙතනත් ඕනනම් කැම්ප් කරන්න පුළුවන්. ඉතින් රන්දේනීගල ජලාශය නකල්ස් රක්ෂිත තමයි එහා පැත්තෙන් ඈතින් පේන්නේ. ඉතින් අපි ළඟට දැන් අපි ටෙන්ට් එක සෙටප් කරගන්න තැනක් හොයාගන්නවා. අපි යන්. අපි දැන් කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සනයි. අට පෙන්නන්න. කුරුඳු වැල්ල ඈතින් ලස්සනට. මෙහා තමයි පාර තියෙන්නේ. කන්ද නැගිද්දි නැග්ග පැත්තෙන් ඉඳන් එද්දි අපිට දැන් දෙක තුනක් හම්බ වෙනවා මේ කැම්ප් කරන්න පුළුවන්. ඒ වුණාට අපි ඔය කැම්ප් කරේ නැහැ. ඔය කට්ටිය අද හිටියා කට්ටිය ටික. අපි ඒකින්ද මෙතනටම ආවා ඉතින්. මෙතන තමයි සුපිරිම තැන ඉතින් කැම්ප් කරන්න. ලස්සන view එකක් තියෙන කුරුඳුවැල් කෙලින් තියෙන view එක. ඔයාලා මගෙන් නතර වෙන්න එපා. අනිවාර්යෙන් මේ view එකට ඇවිල්ලා ඒ view එකේ කැම්ප් කරනවා නම්. මොකද නැත්තම් අපරාධේ. ආපු ගමනෙත් වැඩක් නැහැ. මේ පේර ගෙඩි නෑ. පේර අයත් තියෙනවා. ලස්සනට පාරක් තියෙනවා හොයාගන්න අමාරුත් නෑ මෙතන. ඉතින් වලට පේනනේ පාරේ අඩිපාරේ. ඉතින් ඒකෙන්ද එනවනම් මෙතෙන්ට වෙන්න. මගෙන් කැම්ප් කරන්න එපා අපරාධේ. අර පැත්තේ ඉර වහිනවා මේ.
පාර මෙන්න මේ වගේ තියෙන්නේ. මෙතනින් මේ නම් වීව එකක් තමයි තියෙන්නේ එතෙන්ට. සුපිරි පිස්සු සුපිරියක් තියෙන්නේ. මෙතන මිස් කරගන්න එපා. අපරාධයෙන් මෙතන මිස් කරගත්තොත් අනිවාර්යයෙන් මෙතෙන්ට එන්න. මගෙන් කැම්ප් කරන්න එපා. අපි දැන් කැම්ප් එක අපි දැන් ටෙන්ට් එක සෙට් කරගන්න තැන බලන්න ඕන. බලමු. දැන් අපි ටෙන්ට් එක සෙටප් කරගෙන කෝපි එකක් බොන්න වැස්ස වෙන ගම ගිනිමෙල සෙට් කරා. මෙතනින් පල්ලෙහා තමයි මේ ටවුන් එක තියෙන්නේ. තේ එකක් බීලා ඊට පස්සේ රැට කෑම ටික හදා ගන්නවා. මේ පැත්ත සම්පූර්ණ මීදුම් වැහිලා තියෙන්නේ. අටේ මීදුම් වැහිලා තියෙන්නේ දැන්. මොකද තමයි ඉතින් වෙන්නේ. ඊළඟට කෑම ටික හදා ගන්න තමයි තියෙන්නේ. Good morning. වෙලාව 5:40යි සන්රයිස් එක බලන්න පාන්දර නැගිට්ටා. මේ වගේ view එකක් තමයි තියෙන්නේ දෙයට. කුරුදු වැල්ල තියෙනවා මේ පැත්තෙන්. මාරම ලස්සනයි මේ පැත්තෙන් රන්දනගල ජලාශය වලට පේන ඇති වලපනේ ටවුන් එක. මේ පැත්තේ පාර තියෙනවා. මාරම සීතයි. කුරුඳු වැල්ල මේ පැත්තෙන් තියෙනවා. ඉතින් කුරුඳු වැල්ල ගලාගෙන යනවා. මේ වගේ view එකක් බලනවා ඉතින් මෙතෙන්ට වෙන්න ඕන. කොතලාගල නම් අනිවාර්යයෙන් මෙතන මේ view එක බලලා යන්න. මොන්තේ කරන්න එපා. මෙතෙන්ට වෙන්න. මාරම ලස්සන view එකක් තියෙන විදිහට. දැන් අපි ටෙන්ට් එක අකුලගෙන පල්ලෙහාට බහින්න කියලා පොඩි වැස්සක් පටන් ගත්තා. හොඳ වෙලාවට අද වැස්සේ අපි මොකද ඊයේනේ ආවේ. අද වැස්ස නම් අවුල් වෙන අද වැඩේ හොඳටම. දැන් අපි යන්නේ. දැන් අපි ටෙන්ට් බල්බ් ටික අස් කරගෙන දැන් පල්ලෙහාට බහින්න කියලා පොඩි වැස්සක් ආවා. ඒකෙන්ද අපි දැන් යන්න කියලා යන්නේ පල්ලෙහාට. මීදුම් වැහිලා සම්පූර්ණ මාරම ලස්සනයි. අපි යන්න ඕනේ මේ පැත්තට. මේ තියෙන පාර මෙතනින් තමයි ආයෙත් පල්ලෙහාට බහින්න යන්න තියෙන්නේ. ඉතින් මෙතන ගිරිමැලේ ගාව මුකුත් නෑ. අපි ඔක්කොම රැත් දේවල් පිච්චුවා. මෙතන සමහර දේවල් අපි එකතු කරගෙන අරන් යනවා. ඉතින් මේ වගේ තැනකට එනවා නම් ඉතින් එතන යාපු විදිහටම තියලා මුකුත් ඉතිරි නොකර අරන් යන්න තව කෙනෙක්ට ඒක ලස්සන බලන්න. ඉතින්
මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.